නංගි මම ඉන්නේ කුවේට් වල. මේක මං එයාලට යවන අන්තිම තෑග්ග වේද දන්නේ නැහැනේ. මේක මගේ දුවලා දෙන්නට මම යවන ඩේට් එකට ලස්සනට පැක් කරලා ලොකුම ලොකු ෆ්ලවර් බන්ච් එකක් එක්ක යවනවා නේද? මේ ඕඩර් එක දාපු අක්කා ඇත්තටම ඉන්නේ කුවේට් වල. ඉතින් එයා හරිම ඉමෝෂනල් විදියට එහෙම කිව්වහම මට නම් මාර විදියට දුක හිතුණා. ඉතින් අපි ජේසු අම්මට ආදරය කරන අය විදිහට හැමදාම අපි ආඥා කරද්දී ඉක්මනට අපේ ලෝකෙට ලෝක සාමය උදා වෙන්න කියලා තමයි ජේසුගෙන් ඉල්ලන්න තියෙන්නේ, ජේසු අම්මගෙන් ඉල්ලන්න තියෙන්නේ. මේ ඕඩර් එකත් එක්ක ලොකුම ලොකු ෆ්ලවර් බන්ච් එකකුත් හැදෙනවා. ඒක නම් තාම ඉවර නැහැ. ඒකත් ඉවරුනාට පස්සේ මම ඔයාලට තනි වීඩියෝ එකක් දාන්නම්. මේ මරියතුමීගේ මල් ආච්ච් එක තියෙන එක මම හදපු දෙවනි පාර. මේක මම මුලින්ම හැදුවේ අපේ සුමේද පැතුම් පියතුමාට gift එකක් විදියට දෙන්න. ඉතින් සුමේද ෆාදර්ට හදපු නිල් පාටයි කහ පාටයි දෙවමෑණියන්ගේ මල් ආච්ච් එක තියෙන එක අක්කා කිව්වා ඒකත් ඒ විදිහටම අක්කට ඕනේ කියලා. සහ අක්කා සජෙස්ට් කරා රෝස පාටයි දම් පාටයි තියෙන දෙවමෑණියන්ගේ මල් ආච්ච් එකක් තියෙන එකක් එයාට ඕනේ කියලා. ඉතින් ඒකත් හරිම ලස්සනට ආවා රෝස පාටයි දම් පාටයි.